ඔන්න මම දැන් ඉන්නේ ඩුබායි එයාපෝට් එකේ. ඩුබායි එයාපෝට් එකේ ඉඳලා මම යනවා බැංකොක් එයාපෝට් එකට. ඒ කියන්නේ තායිලන්ඩ් විසිට් එකක් යනවා දවස් කීපයකට. ඉතින් එමිරේට්ස් ටිකට් එකක් මම ගත්තේ. ඔන්න මම දැන් යනවා ෆ්ලයිට් එක ඇතුළට. නොහොම ගිහිල්ලා පොඩක් queue එකේ ඉඳලා ඇතුළට ගිහිල්ලා මට වින්ඩෝ එක ළඟ තියෙන සීට් එකක් හම්බුණා. ඉතින් වටපිට බලාගෙන ඔන්නෝම ෆ්ලයි කරලා මම ආවා බැංකොක් වලට. මම දැන් ඉන්නේ බැංකොක්. මේ ඉන්නේ බැංකොක් එයාපෝට් එකේ ඉඳලා මේ ටර්මිනල් එකේ ඉඳලා යන්න ඕන මෙට්‍රෝ එකෙන් අනිත් ටර්මිනල් එකට. ඉතින් මම දැන් මේ නැවතිලා ඉන්නේ. අන්න දැන් මෙට්‍රෝ එක ආවා. මේ මෙට්‍රෝ එකේ නැගලා ඊළඟ ටර්මිනල් එකට ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ බස් එකට. ඒ කියන්නේ මේ මම දැන් ඉන්නේ අනිත් එයාපෝට් එකේ. ඉතින් ඉමිග්‍රේෂන් එකට ආවා. ඔන්න ඉතින් ඉමිග්‍රේෂන් වැඩ කටයුතු ඉවර කළා මම එළියට ආවා. ලංකාවේ අපිට හරි ලේසියි දැන් තායිලන්ඩ් විසිට් එකක් යන්න. වීසා කලින් ගන්න ඕනේ නැහැ. ඉතින් on arrival වීසා තියෙනවා අපිට දැන්. ඉතින් ඔන්න ඔහොම තමයි මෙහෙම ඇවිල්ලා දැන් මම හොටෙල් බුකින් එකක් දැම්මා. හොටෙල් එකෙන් ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා හොටෙල් එකට. ඉතින් මේ මෙතන පොඩ්ඩක් ඉන්න වුණා. ඔන්න මම දැන් හොටෙල් එකේ තියෙන වෑන් එකේ නැග්ගා හොටෙල් එකට යන්න. ඉතින් ඔන්න ඔහොම වටපිට බලාගෙන බැංකොක් නයිට් එක ගිහිල්ලා මගේ ෆස්ට් නයිට් එක. ඉතින් මම යනවා දැන් හොටෙල් එකට. රයිට්. ඉතින් ඔන්න ඔහොම ඇවිල්ලා මම දැන් හොටෙල් එක ළඟට ආවා. මේක තමයි හොටෙල් එක. එච්චර වැඩි ගාණක් නෑ. මම බජට් තමයි බුකින් කරේ බජට් හොටෙල්. ඉතින් අනිත් එක මේක එයාපෝට් එකට ගොඩාක් ළඟයි. විනාඩි 10ක් විතර තමයි වෙලාව ගියේ මෙතනට එන්න. ඉතින් ඔන්න ඕක තමයි රූම් එක. ගානේ හැටියට ගොඩාක් වටිනවා. ඉතින් එළිය ස්විමින් pool එකක් එහෙම තියෙනවා. ඔය තියෙන ස්විමින් pool එක. ඉතින් හොටෙල් එක නම් ගොඩක්ම හොඳයි. මොකද බැංකොක් එයාපෝට් එක ළඟම තියෙන හින්දා විශේෂයෙන්ම. ඉතින් පොඩ්ඩක් බලන්න හොටෙල් එක උපරිමයෙන්ම තියෙනවා හොඳයි. ඉතින් මම දැන් මෙතන ඉඳලා අද ඉඳලා හෙට මම යනවා පතායා වලට. ඉතින් පතායා වලට යන්න කලින් පොඩ්ඩක් මේ හරියට ඇවිදලා බලන්න ඕන. පොඩ්ඩක් එළියට යනවා තා ටිකකින්. එළියට ගිහිල්ලා පෙන්නන්නම් මම ඔයාලට කොහොමද මේ හරිය තත්ත්වය කියලා. මම ඉතින් ෆස්ට් ටයිම් මම දන්නේ නැහැ. මම ඔක්කොම යන්නේ Google Map එකෙන් බලාගෙන තමයි. ඉතින් මේ ළඟ කිට්ටුව තියෙනවා සුපර් මාකට් තියෙනවා, රෙස්ටෝරන්ට් තියෙනවා, එන්ටර්ටේන්මන්ට් ඒරියා තියෙනවා. ඉතින් ඒවා බලන්න ඉතින් යනවා. මේ හොටෙල් එකේ රූම් එක නම් ඉතාම හොඳයි. ඉතින් හරි එහෙනම් අපි එළියට පොඩ්ඩක් ඇවිදලා බලමු. ඔයගොල්ලොත් බැංකොක් ටුවර් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් Google කරලා බලන්න. හොටෙල් එක ආවට තියෙනවා මේ හොටෙල් එක. මොකද්ද SP එයාපෝට් හොටෙල් කියලා. ඉතින් මේක හොඳයි. මොකද මේ ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා. ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී හොටෙල් එකට යන්න එන්නයි. විනාඩි 30ට වගේ මම හිතන්නේ ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා හොටෙල් එක ළඟ ඉඳන් එයාපෝට් එකට. ඉතින් උතන ගොඩක්ම හොඳයි. එළියට ගිහිල්ලා ඉතින් පොඩි රවුමක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔහොම මම එළියට ඇවිල්ලා මේ මාකට් එක පැත්තෙන් ඇවිදගෙන යනවා. කෑම ජාති නම් ගොඩක් තියෙනවා. මෙතන 7-11 කියලා තියෙන සුපර් මාකට් එකක්. ඒක 24 hours open.
ඒ වගේම ATM machines ඕන දෙයක් තියෙනවා. මේක ඇතුළෙත් ඕන දෙයක් ගන්න තියෙනවා. Tamanට අවශ්‍ය කරන දේවල් මෙතෙන් ගන්න කිසිම කරදරයක් නැහැ. ඒ වගේම මෙතන තියෙනවා මේ තියෙන ATM machine තියෙනවා, SIM card ගන්න ඒවා තියෙනවා, machine තියෙනවා. ඉතින් හැම දෙයක්ම තියෙනවා. හොඳම පහසු තැනක් තමයි මෙතන මේ තියෙන. ඉතින් එළවලු මාකට් එක සහ ස්ට්‍රීට් ෆුඩ් ඉතින් ඕවත් ඔහොම බලාගෙන මම පොඩ්ඩක් ඇවිදලා බලනවා. මට සද්දයක් ඇහෙනවා මේකේ, මේ ටිකක් මියුසික් හොඳ බේස් තියෙන සද්දයක්, මියුසික් සවුන්ඩ් එකක්. ඉතින් මේ සද්දය ඔස්සේ තමයි මම මේ ගියේ බලන්න. බලද්දි මේ හරිය නියමයි. තියෙනවා රෙස්ටුරන්ට් ඒවා මේවා කියන්නේ බාර් නයිට් ක්ලබ් එකක්, නයිට් ක්ලබ් වගේ තියෙනවා. ඉතින් බාර් ඇන්ඩ් ලොන්ච් ඒ වගේ. ඉතින් ඉන්ඩෝ නයිට් ක්ලබ් එකක් වගේ එකක් තියෙනවා. ගිහිල්ලා බලන්න ඕන. රයිට්, මමත් ගිහිල්ලා චුට්ටක් බලමු ඇතුළ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙතන තමයි තියෙන ටිකක් ලොකුම තැනක්. හරි විශාල බිල්ඩිමක් ඇතුලේ හොඳ මියුසිකල් මේ එකක් ඇහෙනවා. ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් ඇතුළට එන්න බාත් 100ක් ගන්න ඕන. දීලා අර එන්ට්‍රි පාස් එක ගන්න ඕන. ඒකේ බෙල්ට් එකක් දානවා පටියක් අතට. අර අපි මියුසිකල් ෂෝස් බලන්න යනවා වගේ. ඉතින් මේක ඇතුළ හරි විශාලයි ඇත්තටම. ටේබල් එකක් ගන්නත් නැහැ, ඒ තරමට ෆුල්. ඔන්න ඔහොමයි පළවෙනි රාත්‍රිය ගෙව්. ඉතින් ඔන්න ඔහොම තමයි දවාලට ස්විමින් pool එක පේන්නේ. ඉතින් එහෙනම් මම අද යනවා පතායාවලට.